මේ අපේ ගෙදරට අල්ලපු නිවස සම්පූර්ණ යට වෙලා ඈතින් පේන්නේ කුඹුර යායක්. ඒක අඩි 30ක් 40ක් වෙන්න ගැඹුරයි. ඒ වගේම ඈත පොල්වත්තක් තියෙන්නේ. පොල්වත්තත් සම්පූර්ණම යට වෙලා මහා වැවට කිලෝමීටර භාගයක්වත් නෑ දුර. මහා වැව පිටාර ගල්ලා ඔය උතුරලා තියෙන්නේ. ඒ වගේම ඈත එන පන්නල ඉඳලා එන වතුර ඔක්කොම මේ වතු හරහා එනවා මෙතනින්. අපේ නිවසේ ආබද ඔය සම්පූර්ණ යට වෙලා ඒ පහළ මට්ටමේ ටිකක් තියෙන ඒගොල්ලෝ නිවස් සම්පූර්ණ ගමම යට වෙලා තියෙන්නේ. වතුර අපේ අතට ඇවිල්ලා තියෙන්නේ. පාලම උඩින් වතුර දාන තරමට වැඩි වෙලා තියෙන්නේ. ඒ වගේම අපේ පහළ නිවසක් තියෙනවා. ඒ නිවස සම්පූර්ණම යට වෙලා ඒක කුලියට දෙන නිවස් වගේක් ඒ සම්පූර්ණ යට වෙලා තියෙනවා. සම්පූර්ණයෙන්ම යට ගිහලා ඉතින් ෆස්ට් ටයිම් මේක මේ වගේ මෙන්න මේ වගේ තැනකට වෙන්නේ. මොකද පහලින් සාමාන්‍යයෙන් ජලය නවතින 1900 ගණන් 60 ගණන් වල මෙහෙම වෙලා තියෙනවා කියලා ගමේ අය කියන්නේ. මේක අනික අවිනිශ්චිත දෙයක් කවුරුත් දන්නේ රාත්‍රියේ ඒගොල්ලෝ ගෙදරින් පිටත් උනේ ඊයේ. ඔය ෆ්‍රිජ් ඔක්කොම ඇතුලේ තියෙන මෙයාලගේ. බඩු මුට්ටු දාලා යන්න උනේ හදිස්සියේ වලට. සමහර බල්ලොත් ගැට ගහලා හිටියා. ගමේ ඔක්කොම අය දැන් පල්ලියට ගිහිලා ඉන්නේ. මේ යන පාර ඒක දැන් එහාට යන ගැඹුරයි. පාර සම්පූර්ණයෙන් යට වෙලා